හායි ළමයි. මම අද ඔයගලන්ට කියලා දෙන්න යන්නේ මේ gratitude journal එක සම්බන්ධව. gratitude journal එකක් මොකද වැදගත් වෙන නිසා ඒක ලියන්නේ කොහොමද කියන එක. ඒක මෙහිමයි. හරිද? gratitude journal එකක් අපිට වැදගත් වෙන්නේ අපේ තියෙන negative thoughts. හරිද? negative energies අපේ අයින් වෙන්න කරන exercise එකක්. හරිද? ඊට අමතරව ඒක කරනකොට අපිට attract වෙනවා positive energies. right එතකොට අපේ mind clearing වෙලා අපිට positive energies අපේ ඇඟට අපේ life එකට achieve කරගන්න පුළුවන් right ඒක මෙහෙම කොහොමද කරන්නේ right positive journal එක ලියන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි එම ලියන්න වෙලාවක් නැහැ වගේ නම් කම්මැලි වෙන්න එපා හැබැයි හරි වගේ නම් මේක කියන්න මේක අභ්‍යාසයක් වගේ කරන්න උදේ නැගිටලා මූණේම හොදලා හරිද විනාඩි දෙකක් තුනක් ඇති. හරිද? කොහොමද කරන්නේ? ඔයාට ලැබිලා තියෙන දේවල් වලට ඔයා ස්තුති කරනවා. හරිද? ඔයාට ලැබිලා තියෙන දේවල් වලට ස්තුති කරනවා. හරිද? උදාහරණයක් වශයෙන් හරිද? මට හොඳ ගියක් හම්බෙලා තියෙනවා. ඒකට ගොඩක් ස්තුතියි. මේ ගෙට ගොඩක් ස්තුතියි. මට ඉන්න හොඳ වහලක් හම්බුණා. හරිද? මට හොඳ වාහනයක් හම්බුණා. මට හොඳ ළමයි දෙන්නෙක් හම්බුණා. මට හොඳ මහත්තයෙක් හම්බුණා. මට හොඳ වයිෆ් කෙනෙක් හම්බුණා. එහෙම උදේට ඒක එහෙම කියනවා. හරි කියලා එන ෆීලිං එක, ඉමෝෂන්ස් එක ඒක ෆීලිං එක අපි විඳිනවා. හරිද? ඒක තමයි කරන්නේ. හරි ඊට අමතරව ඔය තියෙන හැම දෙයක්ම එකින් එක ඉන්න විනාඩි 3ක් විතර ඔයාගේ වටා තියෙන දේවල්, ඔයාගේ ජොබ් එක සම්බන්ධව ඔයාට ඒ තියෙන හැම දෙයකටම ලැබිලා තියෙන දේවල් වලට හරිද? ස්තුති කිරීමක් තමයි මේ gratitude journal එක කියලා කියන්නේ. ලියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. නැත්තම් ඒක හිතන්න භාවනාවක් වගේ ඉඳන් පහසු ඉඳගෙන වෙන මොකුත් හිතන්න නැතුව වැඩේ පටන් ගන්න කරගෙන යන්න. හරි? ඒක එච්චරයි තියෙන ලොකු දෙයක් නෙවෙයි. හරි. ඒකෙන් ඔයා දන්නවද? ඔයාගේ ලයිෆ් එකට ලොකු ටර්නෝවර් එකක් ගන්න පුළුවන්. ලොකු වෙනසක් ගන්න පුළුවන්. හරිද? ඒක වැදගත් ඉම්පෝටන්ට් පොයින්ට් එකක්. හරිද? මේක ප්‍රැක්ටිස් කරන්න. ටික ප්‍රැක්ටිස් කරන්න. ඔයාගේ ජීවිතේ ඔයාගේ තිබු සපර්ස් ඔයාගේ තිබ්බු ඔයාගේ දෙයකට හරි ස්ට්‍රගල් කරනවා නම් ඒක නැති වෙලා ජීවිතේ ගොඩාක් සාර්ථක මට්ටමකට එන්න පුළුවන් right thank you very much මම උපුල් මැදගෙද right good